අයිස විජේතුංග තමුස දැන් අර කාර් එක ගන්නවා කියලා තාම ගන්නෙ නෑනේ බං. ලක්ෂ අඩු කරන්න කියනවා. උඹ දැන් ගත්තා නම් ඒක හෙන වාසියක් බං. දැන් ගත්තා කියන්නේ ලක්ෂ 4-5 යන කාර් එක විකුණන්න පුළුවන්. ඒක හොඳ කාර් එක බං. අනික හැප්පිලවත් නෑනේ. උඹ බැලුවනේ. ඒක ගනින් බං. අඩේ ගලප්පත්ති මල් ළඟ එච්චර ගාණක් නෑ බං. ඔබ මට වාහනේ දීපන්කෝ. මම විකුණලා ඉතුරු ගාණ උඹට දෙන්න. එතකොට අවුලක් නෑනේ. බඩ පිස්සුද බං? මං එක දීලා දානවා එන. උඹ හින්දා බිස්නස් කීයක් නම් කැඩුනද? ඒ වාහනේ ගන්න අදත් එකෙක් ආවා. මම උඹ ගයි කියලා ඌට කිව්වා දැන් වාහනේ දීලා තියෙන්නේ කියලා. අනේද කියන්නේ? උඹලාගේ උන් එක්ක මොන බිස්නස් බං? මම නම් අය උඹලාගේ උන් එක්ක බිස්නස් කරන්නේ නෑ. ඒයි පොඩියා. ඔය කාර් එකෙන් එහාට බලන්න. මූ බලපන් උඹගේ පොඩි එකා. බලපන් අර කාර් එකේ අල්ලනවා මේ බෆර් එකත් එක්ක. හීරලා ගියපුවම උඹලාට සල්ලි ගවන්නේ. උඹලගේ ජීවිතේ දෙකම ගානටවත් ගන්න බෑකෝ අර වාහනේ. මේ ඔය පොඩි එකට අයින් වෙන්න කිව්වා. නැත්තම් දෙකක් දෙනවා කන පැලෙන්නේ නෑ පොඩි එකට. සඳුන් පුතේ ඔය කාර් ගල්ලනට මෙහෙට එන්න පුතේ. මං කියලා තියෙනවනේ. ඔය වාහන වල අල්ලන්න යන්න එපා කියලා. ආසයි තමයි පුතේ. ඒත් අපිට ඔය ගන්න සල්ලි නෑනේ. කො මෙහෙට එන්න පුතේ. අනේ බම් මේ උඹලත් එක බිස්නස් කරන්න බෑ. අනික උඹලට අතේ සතයක් වන්න නැතු ඉන්නේ. හිඟන්නෝ. උඹලා පොඩි කාරෙක් කියලා දීපන් මේ වගේ පාරේ නවත්තලා තියෙන වාහන අල්ලන්න එපා කියලා. අනික මොනවාරි හිරිමක් වුණොත් මේක තින්ත ගන්නවත් උඹලට සල්ලි තියනවද? උඹ දන්නවද? මේක පොඩි හිරිමකට උනත් තින්ත ගන්න කීයක් ගන්නවද කියලා? රුපියල් 20000කට වඩා ගන්නවා. රුපියල් 20000ක්වත් උඹලගේ අතේ නෑනේ. හිඟන්නෝ. උඹලා වගේ හිඟන්නත් එක්කනේ මම බිස්නස් කරන්න කියලා තියෙන්නේ. මම හිතුවා හොඳට මේ සල්ලි දෙන උන් කියලා. කොහෙද? උඹලා මොනවත් නැති හිඟන්නෝනේ. මං යනවා යන්න. ආයෙ නම් උඹලත් එක්ක බිස්නස් කරන්නේ නෑ. ගලප්පත්ති අපිට සල්ලි නෑ තමයි. ඒත් අපිට මනුස්සකම ඕනටත් වඩා තියෙනවා බං. හරිද? මේ පුංචි ළමයා ආසාවට වාහන ඇල්ලුවේ. අනික මත් දන්නවා වාහන ගැන හොඳට. උඹ හිතන්න එපා මේ ලොකු වාහන ගත්තට කියලා උඹ කෙරුමක් කියලා. අනික ඔය වාහනේ හොම අල්ලුවා කියලා හිරුණා කියලා මචං පේන් ගන්න ලොකු ගණක් කියන්නේ නෑ. මම යකෝ ඉපදුන දවස් ඉඳලා වාහන ගැන දන්නවා. අනික මට වාහනේ බල්ලා කියන්න පුළුවන්. වාහනේ හැප්පිලාද තියෙන්නේ? වාහනේ අලුතෙන් පේන් කරලා තියෙන්නේ කියලා. හරිද? උඹටත් ඔය වාහනේ අරන් දුන්නේ මං කියලා උඹ හොඳට මතක තියාගනි. හරිද? උඹ සල්ලි හින්දා උඩ ගියාට දවසක සල්ලි නැතුණාම උඹත් බිමට වෙයි. පොඩක් මනුස්සකමින් වැඩ කරන්න පුරුදු වෙන්න. අපි යනකොට මේ කිසි දෙයක් කරයි යන්නේ නැහැ. කරපු පව්පින් විතරයි බං අරයි යන්නේ. ඒකින්ද ඒ ගැන හිතලා හොඳට වැඩ කරපන්. හරිද? උඹ හිතන් ඉන්නේ උඹ කවදාවත් නොමැරි ජීවත් වෙන මිනිසෙක් වගේ නෙපා. අනේ අකෝ මේ මට උඹලගේ උපදෙස් වැඩක් නෑ. මින් පස්සට උඹත් එක මං කිසිම බිස්නස් එකක් කරන්නේ නෑ. එතකොට ඉතින් සල්ලි නැතුව හිඟා කන්න උනාම අප්පටයි පුතාටයි තේරෙන්නේ මොකද්ද සීන් එක කියලා. මං යනවා යන්න. මං අර කාර් එකත් උඹට දෙන්න ගියාට වඩා ලක්ෂ 2ක් අඩුවෙන් අර ආපු ඕනර්ට දීලා දානවා. උඹට නම් අය මගේ බිස්නස් නම් දෙන්නේ නෑ. ආව මෙතන මට උපදෙස් දෙන්න. හිඟන්නෝ. අනේ දීපන් ගලප්පත්ති දීපන්. කාට හරි හොඳක් කරනවා නම් එච්චරයි. මට ඕනේ නෑ බං. ඔය කුණු කමෙන් කරන බිස්නස් මොකුත් මට ඕනේ නෑ. මට මේ දරුවත් හදාගෙන බලපන්කෝ. මම දවසක හොඳ ගේමක් ගහනවා මේ දරුවත් එක්කම. අන්න එදාට උඹට මගේ කකුල් දෙක ඉස්සරහටම එන්න වෙයි කියලා හොඳට මතක තියාගනින් ගලප්පත්ති. අනේ ඵලයයි යකෝ යන්න. පූ මගේ බල්ලවත් දෙන්නේ නෑ උඹලා කකුල් දෙක ඉස්සරහට. හිඟන හැටි කරේ. තාත්තේ ඇයි තාත්තේ අර මාමා මට බැන්නේ අර කාර් එක ලව්ව කියලා? ඒ කාර් එක නම් හරිම ෂෝක් තාත්තේ. අපිට බැයිද තාත්තේ වගේ කාර් එකක් ගන්නට? මොකද බැරි පුතේ? මගේ පුතා ලොකු වෙද්දී අනිවාර්යෙන්ම ඔයිට වඩා හොඳ කාර් ගන්න පුළුවන්. තේරුණාද? තාත්තා වාහන ගැන දන්න හැම දෙයක්ම මගේ පුතාට මං කියලා දෙන්නම්. සඳුන් පුතා ලොකු වුණාම තමයි මේ වගේ වටිනාකම තියෙන්නේ. එතකොට අපි දෙන්නටම එකතු වෙලා වාහන බිස්නස් එක හොඳට කරලා හොඳ ගමනක් යන්න පුළුවන්. පුතාට තේරුණාද ඒක? ඔව් තාත්තේ එහෙම කරමු. මාත් හරි ආසයි වාහන වලට තාත්තේ. ඇත්තටම ඔය ආසාව තියාගත්තා නම් පුතාටයි මටයි හොඳ දෙයක් කරන්න පුළුවන්. තාත්තා වාහන ගැන දන්න හැම දෙයක්ම වාහන බලන විදිය එතකොට හැම විදිහක්ම වාහන වල ඒ ඔක්කොම මම පුතාට කියලා දෙන්නම්. එතකොට තාත්තටයි පුතාටයි හොඳ ගේමක් ගන්න පුළුවන්. ඔය අපිට හිඟන්නේ කො මිනිස්සුන්ට පේන්නම අපිට ඉස්සරහටම යන්න පුළුවන් මයි සඳු පුතේ. දැන් සඳුන් පුතා මටත් වඩා හොඳට වාහන ගැන දන්නවා නේද? වාහනේ දැක්ක ගමන් කියනවා මේක හැප්පිලාද නැද්ද කියලා. එහෙම තමයි පුතේ ඉන්න ඕනි. පුතා මේක හරියට කරගෙන ගියොත් වැඩි කල් යන්න කලින් පුතාට හොඳ තැනකට එන්න පුළුවන් පුතේ. අනිවාර්යෙන්ම. තාත්තා ඉතින් පොඩි කාලේ ඉඳලා මට වාහන ගැන හැම දෙයක්ම කියලා දුන්නානේ. ඒකින්ද තමයි තාත්තේ අද මට මේ හැම දෙයක්ම පුරවන් උනේ. මං දවසක ඉහළටම ගියොත් ඒ ඉහළට යන තැන මගේ තාත්තා අනිවාර්යෙන්ම ඉන්න ඕනි තාත්තේ. තාත්තට තමයි මේ හැම දෙයක්ම අයිති. තාත්තා නිසානේ මට මේ හැම දෙයක්ම හම්බුනේ. ඒක නෙවෙයි තාත්තේ. අද මේ වාහන දෙකම මං නෙට් එකට දැම්ම විකුණන්න. මේ දෙකම බලන්න කට්ටියක් එනවා කිව්වා. මේ එහෙම වුණොත් බල්ලා දෙමු නේද තාත්තේ? 39.75ට තමයි දාලා තිබ්බේ මම. මේවා දෙකම 2016 නේ තාත්තේ. මේ ඒ ගානට තමයි දෙන්න පුළුවන්. අනික අපිට පාඩුවකුත් නෑනේ තාත්තේ. අපිට මේවා හම්බුනේ ලක්ෂ 35 විතරනේ දෙකම හම්බුනේ තාත්තේ. ඒතකොට එතනම හොඳ ගානක් තියෙනවනේ. ඒ ගානෙන් දැම්මා. ඒකට කමක් නෑනේ තාත්තේ.
ඒ ගාන හොඳයි පුතේ. අනික මේ වාහන ඊට වඩා විකුණන්න පුළුවන්. මොකද අපි මිනිස්සුන්ට බොරු කරලා වාහන විකුණන්නේ. අනික මේ වාහන දෙකම ඔරිජිනල් කන්ඩිෂන් එකේ තියෙනවානේ. ඔරිජිනල් පේන්ට් තියෙනවා. ඔරිජිනල් මයිලේජ්. එතකොට කලින් පාවිච්චි කරපු සර්විස් රෙකෝඩ් ඔක්කොම තියෙනවා. ඒකින්ද හොඳ ගානකට වාහන දෙකම විකුණන්න පුළුවන්. ඒ ගාන හොඳටම හොඳයි පුතේ. අනික ටයර් 4 ඉඳලා අලුත්නේ. අනික අපි ඔය හැප්පිච්ච වාහන එහෙම ගන්නෙත් නෑනේ පුතේ. ගද්දි දෙන්න ඕනේ පුතේ මිනිස්සුන්ට හොඳ වාහනයක්. එතකොට තමයි අපිටත් හරියන්නේ. තේරුණාද පුතේ? අනිවාර්යෙන්ම තාත්තේ අනිවාර්යෙන්ම. එහෙම කරමු. දැන් මේ කට්ටිය ළඟ ළඟ මෙනවා ඇති. මේ එහෙනම් බල්ලා එහෙම මම වැඩේ කරන්නම් තාත්තේ. තාත්තේ නෙට් එකේ බලන්න තව මොනවා හරි අඩුවට වාහන වැටිලා දෙනවද කියලා. මේක දෙක දීපු ගමන්ම ගිහිල්ලා ඒවත් අරගෙන එමු. එහෙම ගිහිල්ලා හොඳ ගේමක් ගහමු තාත්තේ අපි. හරිමයි සඳුන් පුතේ. පුතා එනං ඔය වැඩේ කරන්න. මං අර පැත්තට ගිහිල්ලා වාහන ටික බලන්න. මේ පුතා එනං ඔය වැඩේ ටික කළා. ඔය වාහන දෙක දීලා දාන්නකෝ. හෙලෝ. ඔව්. දාලා තියෙනවා ඇල්ටෝ දෙකක්. ඔව්. මෙහෙමයි. ඒක බලන්න දැන් කට්ටියක් එනවා කිව්වා. ඒක බලලා ඒ කට්ටියට හරි ගියේ නැත්තම් මම මට කෝල් එකක් දෙන්න. ඔව් හරි. මේ මට කෝල් එකක් එනවා. මම මට පස්සේ කෝල් එකක් ගන්න. හෙලෝ මහත්තයා. කොයි හරි ඉන්නේ? ගෙට් ඉස්සරහද? ඔහොම එන්න මහත්තයා. ගෙට් අරගෙන එන්න ඔහොම. හරි මහත්තයා. මම මිදුලේ ඉන්නේ. වාහන දෙක මිදුලේ දාලා තියෙන්නේ. ඔහොම එන්න මහත්තයා. හරි මහත්තයා හරි. මේ මිස්ටර් සඳුන් වෙන්න ඕනි. මම තමයි මේ වාහන දෙක බලන්න ආවේ. මම නම් ඇත්තටම මේවා පාවිච්චි කරන්න නෙවෙයි ගන්නෙ. විකුණන්න තමයි ගන්නෙ. මම පොඩි වාහන ඔය අරගෙන කොන්නද කන්ඩිෂන් කරලා විකුණනවා. මේ බිස්නස් එක තමයි මම කරගෙන යන්නේ. කොහොමද ඉතින් මට දෙන්න පුළුවන් මිල? මේ මහත්තයා මාත් ඒකම තමයි කරන්නේ. මහත්තයා බලන්න වාහන දෙක ඔරිජිනල් කන්ඩිෂන් ඉතින් අද දවස්වල ඉතින් 2017ක් හොයාගන්නා නම් කෙලින්ම 40න් උඩනේ. මම මේ දෙකම දාලා තියෙන්නේ 39.75 මහත්තයා. මහත්තයා දෙකම ගන්නවා නම් මම දෙකම 38.75 වගේ දෙන්න. මහත්තයාට ඉන්න. මහත්තයාට ගොඩ යන්න ගේමක් ගහන කොල්ලෙක්, මාත් ගොඩ යන්න ගේමක් ගහන කොල්ලෙක්. අපිට එකතු වෙලා වැඩක් කරන්න පුළුවන්. අනික කලින් සර්විස් රෙකෝඩ් ඔක්කොම තියෙනවා. 2017 ඉඳලා සර්විස් රෙකෝඩ් ඔක්කොම තියෙනවා. ෆස්ට් ඕනර් දෙකම සුපිරියටම තියෙන ඉතින් වාහන දෙක මහත්තයා බලන්න පොඩ්ඩක්. ඉතින් සඳුන් ඉතින් මට බලන්න දෙයක් නැහැ. ඔයත් ඉතින් බයි ඇන්ඩ් සෙල් කරනවා නම් හොඳට බලන්න ගන්නේ. අවුලක් නැහැ. ඒ ගාන මට අවුලක් නැහැ. මේ එහෙනම් මම දෙකම ගන්න. ඔයාට අද මම ඇඩ්වාන්ස් එකක් දාලා යන්න. හෙට උදේම ඇවිල්ලා මගේ ලොරියක් තියෙනවා. ලොරියේ කැරියර් එකේ දෙකක් දාගන්න පුළුවන් වෙන්නේ නේද? නෑ එකක් කැරියර් එකේ පටවගෙන අනිත් එක මම ඩ්‍රයිව් කරගෙන යන්න. එහෙනම් මම දැන් ඇඩ්වාන්ස් එක ලක්ෂ දෙකක් දීලා යන්න. එහෙනම් හෙට උදේම ඇවිල්ලා මම වාහන දෙකම අරගෙන යන්න. තව මොනවා ඉස්සරහට තිබ්බොත් කරමු. මම ළඟ තව තියෙනවා ඇලියෝන් තියෙනවා, ප්‍රෙමියෝ තියෙනවා. ඒවත් තියෙනවා. මොකක් හරි බිස්නස් එකක් දාන්න තියෙනවා නම් වත් ගන්නක් තියන දාන්න. එහෙනම් ගොඩක් ස්තුතියි මට මේ වාහනේ දුන්නට මේ ගානට. එහෙනම් තව හොඳ වාහන දෙයක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කරන බිස්නස් එක තව දියුණු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සඳුන්. අනිවාර්යෙන්ම ඔයාගෙත් ඒ වැඩ ටික එහෙම්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හරි. මම දැන් යන්න ඕනේ. තව වාහන ටිකක් තියෙනවා බලන්න. එහෙනම් එකතු වෙලා මොකක් හරි බිස්නස් එකක් කරමු. මට වාහන අඩුවට සෙට් වුණොත් ඔයාට දාන්න. ඔයාට අඩුවට වාහන සෙට් වුණොත් මට දාන්න. එහෙනම් good luck ආ. අයිබුල් මට හදිස්සියෙම එන්න කිව්වේ. ඇයි මොකද්ද ප්‍රශ්නයද මොකක් හරි? මෙහෙමයි සඳුන්. නියම බිස්නස් එකක් තියෙනවා. මගේ යාළුවෙක් පිටරටින් දාපු Lamborghini දෙකක් තියෙනවා. ඒක වරායෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. වරායේ ටැක්ස් මොකුත් නැතුව ගන්න පුළුවන්. මං අඳුරන වරායේ ලොක්ෙක් ඉන්නවා. පොරට ලක්ෂ 200ක් දෙන්න ඕනි. ලක්ෂ 100ක් මල් ළඟ තියෙනවා. ඔයාලා ළඟ ලක්ෂ 100ක් තියෙනවද කියලා අහන්න ගන්න ගියේ. මේ එන්න කිව්වම හැබැයි පුතේ ලක්ෂ 100ක් දීලා කාර් එක ගත්තා කියන්නේ ඔයාට ලක්ෂ 800ට උඩින් එක Lamborghiniයක් විකුණන්න පුළුවන්. එකක් ඔයා ගන්න අනිත් එක මං ගන්න. මොකද කියන්නේ? බිස්නස් එක කරමුද? තව එහෙම වරායෙන් තව බඩු පන්නන්න පුළුවන්. මං ඒකයි මේ ඔයාට කතා කරේ. මේ ඔයත් ගොඩ යන්න දඟලන කොල්ලෙක් ඉන්න. මොකද කියන්නේ? වැඩේට කැමතිද? ඒක හැබැයි මොකොත් අවුලක් වෙන්නේ නැති වෙන්නේ නේද? කේසයක් මොකොත් වෙන්නේ නැති වෙන්නේ. මොන පිස්සුද සඳුන්? මම මේ Lamborghiniයත් එහෙම තමයි ගත්තේ. ලක්ෂ 50ක් දීලා ගත්තේ. මේක ඉතින් කීයද කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. දැන් හෙට මම මේක බිස්නස් එකට දාලා තියෙන්නේ. ලක්ෂ 275කට දාලා තියෙන්නේ. අද ඇඩ්වාන්ස් එකකුත් දැම්මා. හෙට උදේම ඇවිල්ලා වාහනේ අරගෙන යයි. මේ මොකද කියන්නේ? වැඩේ කරමුද? හරි. මං කැමති. එහෙනම් වැඩේ කරමු. කිසි ප්‍රශ්නයක් නැත්තම් වැඩේ කරමු. හරි සඳුන් එහෙනම්. මෙහෙම අපි යන්. ඔයාලා ගෙදරින් සල්ලි ටිකක් අරගෙන එහෙම අපි වරායට ගිහිල්ලා වාහන දෙක රිලීස් කරගමු. එතකොට අවුලක් නැහනේ. මේ අද රෑම ගන්න ඕනි. හෙට වෙනකන් කොහොමත් ඉන්න බෑ. හෙට වෙනකන් තිබ්බොත් වාහන දෙක වෙන්දේසි දානවා කියලා තමයි කියන්නේ. වෙන්දේසි දැම්මොත් අපිට වාහන ගන්න වෙන්නේ නැහැ. එහෙනම් අපි මෙහෙම ගිහිල්ලා ඔයා ගෙදරින් සල්ලි අරගෙන කෙලිම වරායට ගිහලා වාහන දෙක ගමු. එහෙනම් යන්නකෝ සඳුන්. හරි බොල්. එහෙම කරමු. අනේ මේක හරි ගියොත් ඉතින් ගොඩ නේද?
හරි යනවා සඳුන් හරි යනවා. ඔන්න බලන්නකෝ. අයියෝ පුල් උඹ එනකන් කීදලා තමයි බලන්නේ ඉතින්. ඕකෝ සල්ලි ගෙනවද? බලපන් දැන් එලිත් වෙලා. උඹලා ඊය රෑන එනවා කිව්වේ. නෑ සර් චුට්ටක් වෙලා ගියා. අනික අරගෙන ඉඳලා එන්න එපැයි. එද්දි කෙලින්ම පාන්දර වුණා. එහෙම චුට්ටක් කැලක්ටයක් දාගෙන තමයි කෙලින්ම දැන් ආවේ. සල්ලි ටික නක් ගෙනාවා. මෙතනදී දෙන්නත් කොහමද? මට පිස්සුද බං මෙතනින් දෙන්න. වරාය වැඩ කරන්න ඕන ඉඳන් ඉන්න. මේ ෂේප් එකේ පල්ලෙයා කාපාක්කේ තියෙන මයි කාර් එක. ඒකට සල්ලි බෑග් දෙක දාලා කාර් එක ලොක් කරලා පලයල්ලා. මේ වාහන දෙක දැන් මෙතනින් ගනි. කිසි කේස් එකක් නැහැ. ටැක්ස් බෑග්ස් මොකුත් නැහැ. රෙජිස්ටර් කරන්න පේපර්ස් ඔක්කොම තියෙනවා. ඒක ඔක්කොම ෆ්‍රී කරලා දෙන්න. දැන් ෂේප්ට මෙතනින් අරගෙන බලයන්. මේ යන ගමන් ෂේප් එකේ කොහෙන් හරි මේ VIP නම්බර් සෙට් එකක් ගන්න. හරිද? නැත්තම් කේස් පාරේ නතර කරොත් එහෙම මේ අන්රෙජිස්ටර්නේ තියෙන්නේ. පාර කේස්. ඒකින්ද VIP නම්බර් සෙට් එකකුත් ඇති මයි කාර් එකේ. ඒ දෙකත් ගහන්න බලයන්. මේ තව මොනවා හරි බඩු තියෙනවද උඹලා ගන්න? අද නම් ස්ටොක් එක ඇවිල්ලා තියෙන්නේ සර් මෙච්චර තමයි. හැබැයි ලබන සතියේ ඩිපෙන්ඩර් 4ක් එනවා කියලා කිව්වා. ඒ ටිකක් ගන්න පුළුවන් නේ. උඹ මට ගානට සල්ලි ටික දෙනවා නම් ඕනි. කුඩු උනත් ඉතින් පටවලා දෙන්න. කිසි කේස් එකක් නැහැ. මේ එන පලයල්ලා. තම මෙතන වැඩ ටිකක් තියෙනවා. ඒ ටික බලන්න ඕනි. මේ එන වැඩ ටික කරගෙන සල්ලි බෑග් දෙක දාලා පලයල්ලා. හරි සර් හරි. thank you සර් එහෙනම් thank you සර්. සර් තව පුංචි දෙයක්. සර් අඳුන්වලා දෙන්න බැරුණානේ. මේ තමයි මගේ අලුත් බිස්නස් පාර්ට්නර්. මෙයත් එක්ක එකතු වෙලා තමයි අද ඉඳලා මම වැඩ ටික කරන්නේ. මේ අර ලබන සතියේ තියෙන ඩිෆෙන්ඩර් 4ත් මේ අඩු ගානට පොඩ්ඩක් අරන් දෙන්න ඈ. සර්ට ඉතින් 100ක්ම හම්බ වෙනවනේ කෙලින්ම. හරි බං අරගෙන දෙන්න. මේ එන දැන් අරගෙන පලයල්ලාකෝ මෙතනින්. උඹලා යන්නෙත් නෑ බං වැඩේ කරගන්න පලයල්ලා. හරි සර්. අපි යන්න. සර් මොකද්ද බලපු වාහනේ? මල්ලි ඔයාට පිටිපස්සෙන් දිරුවනේ දම්පාට කාර් එක තමයි මං එදත් බලලා ගියේ. එදා කතා කරන්න ඔයාලගේ සර් හිටියේ නෑ කිව්වා. අදවත් ඉන්නවද මල්ලි? මල් ළඟ රුපියල් 50000ක් අඩුයි. ඒක දෙනකම් වාහනේ අරන් යන්න පුළුවන්ද කියලා අහගන්න විදියක් තමයි යෝනේ. අද මහත්තයා ඇවිල්ලා තියෙන්නේ හොඳම දවසේ. පුංචි සර්ුයි ලොකු සර්ුයි දෙන්නම ඉන්නවා. මම පුංචි සර්ට පොඩ්ඩක් කතා කරන්නම්. පොඩ්ඩක් ඉන්නකෝ සර් ඔහොම. පුංචි සර් පොඩ්ඩක් එන්නකෝ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් එන්නකෝ මෙහෙට. උපුල් එතකොට ඒ ලැම්බෝගිනි දෙකයි ඩිෆෙන්ඩර් එකු දානවද? කීයද? ලක්ෂ 700යි. 700 කරේ. මේ අවුලන්නේ ගණට අවුලන්නේ. එහෙනම් මට ලැම්බෝගිනි දෙකයි ඩිෆෙන්ඩර් එකයි දානකො. මගේ ස්ටොක් ටික ඉවරයි. මම උඹට සල්ලි ටික මේ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න. මේ මම ඔයාලට කෝල් එකක් ගන්න තා පොඩ්ඩක් උපුල්. මේ මට කස්ටමර් කෙනෙක් කියලා ඉන්නවා. එයාත් එක්ක පොඩි කතාවක් තියෙනවා. ඒක කරලා ඉවරලා මම ඔයාලට කෝල් එකක් දාන්න. ප්‍රේමියත් අවුලන්නේ 22 23 ඒ සෙට් එකත් අවුලන්නේ. ඒ ටිකත් බල්ලා ලාපංගෝ බල්ලා කරමු. හරි බා තියෙනවා. හරි. රමේෂ් ඇයි මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද වෙන්න ඕනේ? නෑ සඳුන් සර්. මේ මහත්තයාට මේ මෙතන දින මේ දම්පාට කාර් එක ඕනෙලු. රුපියල් 50000ක් මදිලු. කාර් එක අරගෙන ගිහිල්ලා ඒ ටික ගෙවාගෙන යන්න වැඩක් හදලා දෙන්න පුළුවන්ද කියලා අහන්න තමයි මේ මම සර්ට කතා කරේ. මොකද එහෙම පුළුවන්ද? මහත්තයෝ පුළුවන්ද මහත්තයෝ එහෙම කාර් එක මට අරගෙන යන්න? මම මේ කාර් එකට හරි ආසයි. මගේ අතේ ලොකු සල්ලියකුත් නෑ මහත්තයෝ. මේ දවස්වල බිස්නස් ඔක්කොම පාඩු වෙලා තියෙන්නේ. මටත් ඉස්සර තිබ්බා හොඳ ලොකු වාහන. රේන්ජ් රෝවර් එහෙම තිබ්බා. දැන් ඔක්කොම බිස්නස් කඩාන වැටිලා තියෙන්නේ මහත්තයෝ. එහෙම අරන් යන්න දෙන්න නම් පුළුවන් සර්ට. සර් අපේ තාත්තා කියලා පොඩ්ඩක් හම් වෙනවද? අතන ඔෆිස් එකේ ඉන්නවා. සර් අපේ තාත්තා කියලා පොඩ්ඩක් හම් වෙන්නකෝ. එන්නකෝ සර් නැත්නම් මාත් එක්ක එන්නකෝ. මේ ඔෆිස් එකට මම තාත්තා මුණ ගස්සන්න. මේවා මගේ නෙමෙයි සර්. මේ ඔක්කොම මම තාත්තට දීලා තියෙන්නේ. තාත්තා තමයි කරගෙන යන්නේ. මොකද ඉස්සර ඉඳලා වාහන ගැන හැම දෙයක්ම මට කියලා දුන්නේ මගේ තාත්තා. ඒ හින්දා තමයි අද මම මේ වගේ තැනක ඉන්නේ. සර් එන්නකෝ. මම තාත්තව අඳුනලා දෙන්න. තාත්තත් එක්ක කතා කරලා වැඩේ කරන්න. අපේ තාත්තා හරිය හිත හොඳ මිනිස්සෙක්. ඕනි දෙයක් කරලා දෙන්න. එන්නකෝ සර්. සිසිර අර සුදු පාට කැබ් එක බලන්න සර් කෙනෙක් ඉනකෝ. ඒකත් බලලා වැඩ ටික කරන්න. අපේ ස්ටොක් එකේ අඩු මොනවද වාහන කියලා මට ලිස්ට් එකක් හදලා අවශ්‍ය දේ දෙන්න. ඒ ටික ඔක්කොම අපි ගෙන්නමු. මේ අර එළිය තව කැබ් දෙකක් ඇවිල්ලා ඇති. ඒ දෙකත් ඇතුළට සුද්ධ බුද්ධ කරලා ඇතුළට දාන්න. හරි සිසිර. හරි පුංචි මහත්තයා. මම ඒ වැඩ ටික කරන්න පුංචි මහත්තයා. සර් ඔහොම එන්න. සර් ඔහොම එන්න. තාත්තේ මේ සර් අර පල්ලෙහා තියෙන අපේ අර දම්පාට කාර් එකට කැමතිලු. රුපියල් 50000ක් නැල්ලු. වාහනේ අරන් යන්න පුළුවන්ද කියලා අහන්න තමයි තාත්තේ ආවේ. මොකද කරන්නේ තාත්තේ? මේ ගලප්පත්තිනේ. ගලප්පත්තිනේ මාව අඳුරන්න බෑ වගේ. මතක නැද්ද දන්නේ මාව නේද? අප්පට සිරි මේ අපේ විජේතුංගනේ. කන්නාඩි දාලා අලුත් මාල දාලා මම මෙහෙම දැක්කමයි. එතකොට මේ අර පොඩි ළමයාද? හම්මට සිරි මට මේක අදාහ ගන්නවත් බෑ. එතකොට මේ කාර් සේල් එක තුවාලකද?
හටේ විජේතුංග කොහොමද මෙච්චර ලොකු සල්ලිකාරයෙක් වුනේ? මගේ තිබ්බ හැම දෙයක්ම නැති වුණා විජේතුංග. හැම දෙයක්ම නැති වුණා. පුතා දන්නවද දන්නේ නැහැ. පුතාට මම මේ දේ කියන්න. පුතා ඉස්සර පොඩි දවස්වල මේ මාමා ළඟ තිබ්බා හොඳ රේන්ජ් රෝවර් එකක්. මේ මාමාගේ රේන්ජ් රෝවර් එක පුතා ඉස්සර බෆර් එක මෙහෙම අතින් අල්ලවුවා. ඒකට මේ මාමා පුතාට මතයි හොඳටම බැන්නා. හා තව දෙයක් කිව්වා. අපේ ජීවිත දෙකවත් ඒ රේන්ජ් රෝවර් එකේ ගානට වටින්නේ නැහැ කියලාත් අපිට හොඳටම බැන්න පුතේ. අපි දෙන්න හිඟන්නෝ. උඹලාට මේවා හරියන්නේ නැහැ. උඹලාගේ හිඟන්නොත් එක්ක ආයි මම බිස්නස් කරන්නේ නැහැ කියලා හොඳටම බැන්න පුතේ. මං ඉස්සර කාර් බිස්නස් කරේ මේ මාමත් එක්ක තමයි. ඒත් මේ මාමා ළඟ තිබ්බා හොඳ පොඩි කාර් එකක්. ඒක ගන්න මට රුපියල් ලක්ෂයක් මදි වෙලා තමයි තිබ්බේ. එදා වුණ ප්‍රශ්නෙන් පස්සේ මේ මහත්තයා ඒ මට දෙන්න හිටපු කාර් එක වෙන කාටද ලක්ෂ මට දෙනවට වඩා ලක්ෂ දෙකක් අඩුවෙන් වෙන කාටද විකුණුවා. එදායි මම හිතාගත්තා මම කවදා හරි දවසක මගේ පුතත් එක්ක හොඳ ගේමක් ගහලා ඉස්සරහට යනවා කියලා. අන්න මිස්ටර් ගලප්පත්ති එදා ඉඳලා තමයි මම මගේ පුතාට වාහන ගැන හැම දෙයක්ම කියලා දෙන්න පටන් ගත්තේ. වාහන බලන්නේ කොහමද? වාහනේ නට් එකේ ඉඳලා බලන්නේ කොහමද කියලා එදා ඉඳලා තමයි මම කියලා දුන්නේ. ඊට පස්සේ මගේ පුතාට අවුරුදු 20 වුණාට පස්සේ පුතා තනියම වාහන ගෙනෙන්න පටන් ගත්තා. වාහන ගෙනල්ලා හොඳට කන්ඩිෂන් කරලා ඒවා හොඳ ලාභයක් ගන්න විකුණන්න පටන් ගත්තා. ඊට පස්සේ එහෙම වාහන එක ගෙනල්ලා පුතා ඉහළටම ගිහින් අද පුතා මට මේ වගේ ලොකු කාර් සෙල් එකක් දාලා දුන්නා. ඒකේ ඕන මම අද එදා මම ගලප්පත්තිට කිව්වනේ සල්ලි තිබ්බා කියලා ඉදිමෙන්න එපා. සල්ලි අද තියෙයි හෙට නැතු වෙයි. මනුස්සකම සදාකාලිකයි. අපේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ තණ්හාය ජායති සෝකෝ කියලා. තණ්හා වෙන තරමට දුකත් ඇති වෙනවා වැඩි. ඒකින්ද ගලප්පත්ති දැන් තේරෙනවනේ මොකද්ද මේක ඇත්ත කියලා. රුපියල් 50000ක් අඩු වෙන කාර් එක ඕනි. කමන්නේ. ඒ කාර් එක ගලප්පත්ති අරයි යන්න. ඔයාලා අපිට එහෙම කරාට අපි එහෙම කරන්නේ නැහැ. ඒ කාර් එක අරන් ගිහලා හොඳට වැඩ ටික කරගෙන ඉස්සර හිටපු තත්ත්වෙට එන්න ගලප්පත්ති. අපි කැමති නෑ පෝසත් වෙලා හිටපු මිනිස්සෙක් අද මේ වගේ දකින්න. එහෙනම් ඒ වාහනේ අරයි යන්න. අපෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. එදත් මගේ යාළුවා ඔයා ගලප්පත්ති. අදත් මගේ යාළුවා ඔයා. ඒකින්ද හොඳට වැඩ ටික කරගෙන ඉස්සරහට යන්න. මට ලොකුවට මතක නෑ. මට ටිකක් මතකයි තාත්තේ. එතකොට මේ මාවද? හරි. මට එච්චර ලොකුවට මතක නෑ තාත්තේ. අනේ මට සමා වෙන්න විජේතුංග. එදා මං කියපු දෙයට තවම පසුතැවෙනවා. එදා හැම දෙයක් වුණ නැත්නම් අදත් මම විජේතුංගත් එක්ක හොඳට බිස්නස් එක කරගෙන අද එනම් මං ඉස්සරහට වඩා හොඳ තත්ත්වයක ඉන්නවා. මගේ කරුමේ තමයි. ඒත් මට දැන් තේරෙනවා විජේතුංග මගෙත් එක්ක කිසිම තරහක් නැහැ. ඇත්තටම විජේතුංගලා ළඟ තියෙන මනුස්සකම මල් ළඟ නැහැ. මල් ළඟේ මනුස්සකම තිබ්බනම් අද මම මෙහෙම බින්දුවට වැටෙන්නෙත් නැහැ. අනේ ගොඩක් පිං විජේතුංග සනු පුතේ ගොඩක් පිං. මේ බිස්නස් එක තව වැඩියෙන් හරියන්න ඕනි. කවදාවත් වරදින්නේ නැහැ විජේතුංග උඹලට. කවදාවත් වරදින්නේ නැහැ. තව මේවා උඹලට උතුරන්න හරියන්න ඕනි විජේතුංග. හරි ගලප්පත්ති මේ පුතේ මේ මාමා ඉල්ලන කාර් එක දෙන්න. ඒ කාර් එකේ රෙජිස්ට්‍රේෂන් ඔක්කොම ෆ්‍රී කරලා දෙන්න. අය කිසි දෙයක් ඕනේ නැහැ. ඒ වාහනේ ලක්ෂ 10ක් අඩුවෙන් මේ මහත්තයාට දෙන්න. අපි උකුර ගන්නට වඩා ලක්ෂ 10ක් අඩුවෙන් මේ මහත්තයාට දීලා රෙඩි කරන්න. මම මේ ටිකේ බිල් ටික බලන්න ඕනේ. මේ අර අලුත් ස්ටොක් එකක් අපේනවා කියවනේ පුතේ. ඒ ටිකත් බලන්න ඕනේ. එහෙනම් ගලපත්ති මගේ පුතත් එක්ක ගිහලා වැඩේ කරගන්න. මට වඩා හොඳට පුතා දැන් වාහන ගැන දන්නවා. පුතත් එක්ක ගිහලා වැඩේ කරගෙන සතුටෙන් ඉස්සර තිබ්බ වගේ බිස්නස් ටික ගොඩනගා ගන්න එන්න. එහෙනම් අපි හැමෝම good luck. අනේ බොහොම ස්තුතියි බා විජේතුංග. මට මේකට කොහොම ස්තුති කරන්නද දන්නේ නැහැ. අනේ සතුන් පුතේ ගොඩක් ස්තුතියි සතුන් පුතේ. ඔන්න යාළුවනේ. ඔහොම තමයි අපේ වාහන බිස්නස් කතාව ඉවර වෙන්නේ. එහෙනම් තවත් මේ වගේ හොඳ කතාවකින් අපි හම්බෙමු. මනුස්සකම තමයි හැම දෙයකටම වඩා වැදගත්. ඒක හොඳට මතක තියාගන්න. මගේ යාළුවා හැමෝම වැඩ කරන්න. ඔයාලට සුබ දවසක්.